ආයිබෝවන් සුබම සුබ දවසක් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා Nature with Nilu මගේ YouTube channel එකේ වීඩියෝ බලන්න නැවතුණු ඔයාව හැමදාම වගේ ගොඩක් ආදරෙන්. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සනීපෙන් ඒ වගේම සුවෙන් නැති කියලා. ඉතින් ඔන්න අද නම් අදත් මං ආවා ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඒ තමයි ඉතින් මගේ ගාඩන් එකේ මට කැතට පෙනුණු තැනක් මම ලස්සන කරගත්තා. බලන්නකෝ ඔයාලටත් මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා. මට මෙන්න මෙතන ටිකක් අපිරිවෙලට තමයි පේන්නේ. ඒ නිසා මම මෙතන මට හිතුණ විදියට මට ලස්සනයි කියලා පේනුණ විදියට මටම හිතිලා ලස්සන කරගත්තා. ඉතින් ඔයාලත් මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ එතන ලස්සනයිද කියලා. ගාඩන් කරද්දි ඉතින් ඔහොම තමයි අපිට අද මෙතන තියෙන මල් පැලේ හෙට තව තැනක ওই විදිහට තමයි අපිට ඉතින් තැනින් තැනට මල් පැල මාරු කරලා ලස්සන බලන එක තමයි ඉතින් ගාඩන් කරන අයගේ එකම විනෝදාංශය. ඉතින් මම නම් එහෙමයි. ඔයාලත් එහෙම නේද? රාජපොට්ටු එහෙමත් ලස්සනටම පිපිලා තියෙනවා. ඉතින් වීඩියෝ එක බලන ඔයා අලුත් කෙනෙක් නම් subscribe එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. all button එකත් click කරලා එකතු වුණොත් මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට මග නොහැර බලන්න පුළුවන්. ඉතින් ඔය බලන්නකෝ ඔතන ඔයාලටත් හරිම අපිරිවෙලට නේද පේන්නේ. ඒ නිසා ඉතින් අපි මෙතන පිළිවෙල කරගමු. ඊට කලින් ඉතින් ඔය ඔතන තියෙන මල් පැල ටික චුට්ටක් බලමුකෝ. ඔය බලන්නකෝ අපේ චූටි කුකුත් ඇවිල්ලා මගේ වැඩේට උදව් කරන්න හදන්නේ. ලස්සනට දිය කූඩළු ඔය නම් ඉබේම පැලවෙච්ච ඒවා මං හිටවපුවා නෙමෙයි. ඔතනික පෝච්චි එකත් හැදිලා බිමත් හැදිලා ලස්සනට මම ඉතින් ඒවා ගලවලා අයින් කරන්නේ නැහැ. කරදරයක් නැති නිසා ලස්සනට තියෙනවත් එක්කනේ ඉතින් එතන. ඒ නිසා ඔතන ওই පාත්තියට පස් පුරවලා ලස්සනට පැල ටිකක් හිටව ගන්න තමයි මං හදන්නේ. ওই පෝච්චි ටික ඔතනින් ටිකක් අයින් කරන්න හදන්නේ. ඔය බලන්නකෝ ඉතින් මගේ ගාඩන් එකේ අද පිපිලා තියෙන ලස්සන මල් ටිකකුත් ලස්සනයි නේද? හැමදාම ඉතින් මගේ ගාඩන් එකේ මල් නම් ඉතින් වරදින්නේ නැහැ. මල් පිරීලා ලස්සනටම තියෙනවා. ඒ අතරේ මල් ළඟ තියෙනවා ඉබේම හැදුණු ලස්සන රතු පාට දිය කූඩළු එකක් මට හිතුණා. ඒකත් ඔයාලට පෙන්වන්න ඕනි කියලා. ඔය බලන්න. ඕක ඉතින් මං කොහෙන්වත් ගෙනහල්ලවත් එහෙම නෙවෙයි. ඔය දිය කූඩළු බීජ වැටිලා පැලවෙච්ච පැලයක්. හරිම ලස්සනයි ඒ රතු දිය කූඩළු එක. ඒ වගේම ජයම්පේර ගහ යට තියෙන මගේ ලස්සන දම්පාට ඉම්පේෂය එකේ දැක්කද ඔයාලා මල් ගොඩ? ඉතින් ඔන්න ඔය වගේ මල් ගොඩක් එනකන් තමයි මං ඔය ගහ ගොඩක් ආදරෙන් ඉතින් බලාගත්තේ. හරිම ලස්සනයි. ඒ වගේම ඉතින් මල් දැක්කම හරිම සතුටුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං ඒ පාත්තියට පස් පුරවලා ඊට පස්සේ පාත්තියට උඩින් තියෙන කොන්ක්‍රීට් දාලා තියෙන්නේ එතන. ඔන්න ඔය විදිහට පෝච්චි වල පැල ටිකක් තියාගත්තා. ලස්සන කෝලියස් එකකුයි ওই විදිහට ගසනියා පැල දෙකකුයි තියාගත්තා. මං අර මේ වින්කා පැලේ තිබුණේ වෙන තැනක. ඔයාලා මගේ කලින් වීඩියෝ වල නම් දැක්කලා ඇති. ඉතින් ඒකත් මෙතනට ගත්තා. දැන් කලින් තිබුණ තැනට අවුව මදි. ඒ නිසා මල් අඩුයි. ඉතින් මේ පැල නම් මෙතනම තිබුණේවා මම බිම හිටෙව්වා. මේ බෙල් පැල සුදු එකකුයි නිල් එකකුයි. ඔය දැන් අර පස්සේ එහෙම දැම්මට පස්සේ දිය කුඩු ටික නම් දැනටම ඇලවෙලා තියෙන්නේ. ඒ ඉතින් හිටපු ගමන් නිසා ලස්සන බේබි රෝස් එකක් මේක මම කලින් වීඩියෝ එකක් පෙන්නලා තියෙනවා. මට හිටව ගන්න බැරි වුණා. මම ඔතන තමයි එක හිටෙව්වේ. ඒකත් ඉතින් ඉදිරියේදී මම ඔයාලට පෙන්නන්නම් කොමල් ගොඩක් පිපුණම. ඔය තියෙන අනිත් රෝස් පැලේ මේකත් ක්‍රීම් පාට වගේ රෝස් එකක්. ඉතින් ওই විදිහට තමයි ඔය තියෙන්නේ පෝච්චි එක තිබ්බ රෝස් පැලයක් මං දැම්මා මෙතනට බිමට.
රෝස බිම හිටෙවන් තමයි සාර්ථකව ඉතින් වර්ධනය වෙලා හැදෙන්නේ. පෝච්චි වලත් හැදෙනවා. ඊට වඩා බිම හිටෙවන් සාර්ථකයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔය බලන්නකෝ ඉතින් ඔය විදිහට චූටියට දම්පාට මල් පිපෙන පැලේ යාළුවෙක් මට ඒකේ නම එවලා තිබුණා. ඇත්තට මේලා මට පැලේ නම නම් මතක නැහැ. ඔය විදිහට තමයි ලස්සනට පේන්නේ. එතන ඔය දුරට පේන විදිහ බලන්නකෝ ඉතින්. ඔය විදිහට ඔයාලත් ලස්සනට නිර්මාණයක් කරලා බලන්නකෝ. හරිම සතුටක් තමයි දැනෙන්නේ. ඒ කියන්නේ තමන්ම හිතලා දෙයක් කරාම දැනෙන සතුට ඉතින් සල්ලි වලට ගන්න බැහැනේ. ඔයාලත් ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් කරලා ගාඩනින් කරලා ඉතින් ඇත්තටම හිත සතුට කරගන්න මම නම් හිතන්නේ ගාඩන් කරන අයට ඇත්තටම ලෙඩ අඩුයි. මොකද නිතරම මනස සුවේන්නේ තියෙන්නේ. මනස සුවපත් කියන්නේ ඉතින් අපිත් සුවපත් තමයි. ඉතින් ඔයාලත් මේකෙන් අයිඩියා එකක් ගත්තා නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔය බලන්නකෝ ඉතින් ලස්සනට ඕකිඩ් මල් එහෙමත් පිපිලා මේ දවස්වල මගේ ගාඩන් එක ලස්සනට මල් වලින් පිරීලා මම ඉතින් ආයෙත් වීඩියෝ එකක් ගාඩන් එකේ පිපිලා තියෙන මල් ගැන අරගෙන එන්නම්. එහෙනම් අදට මං මෙතනින් නවතින්නම්. ඔයාලත් මේ වගේ සරල ලස්සන නිර්මාණ කරලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙනම් ඉතින් මං ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සුවෙන් සතුටෙන් සනීපෙන් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න all button එකත් click කළාම ගොඩක් ආදරෙන් තමයි ඒ ඉල්ලීම කළේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.